සෙම්ම පෘතුගීසි නාගම විනාශ කරා. ඒත් පෘතුගීසාවේ නැත්තම් භාගයලාවට අරාබි පාලනයට දෙන්න තිබුණා. මුගල් පාලනයට එන්න තිබුණා. මේ ආවේ මිනිස්සු හොඳ නැහැ. අඩු ගන්න එකෙන් අපිට පුළුවන් මේ පෘතුගීසි ගැන හොඳ කියන්නේ පෘතුගීසි බලයේ 17 වෙනි සතවර්ෂ වෙනකොට වැටුණා. අද කැරැල්ලෙන් බලාපොරොත්තු වෙන්නේ රදලයන්ගේ ගිලිහුණ බලය හිතුවා 1815 කිසිම පස්සේ ඒගොල්ලොන්ට සුවිශේෂී තැනක් ලැබෙයි කියලා. එහෙම ලැබෙන්නේ නැහැ කියන එක දැනගත්තයින් පස්සේ තමයි මම හිතන්නේ ඔය කැරැල්ල ඔය ඉතින් සාර්ථක වුණා නම් මොකද්ද වෙන්නේ? උඩරට රාජධානිය ඇති වෙනවනේ. එතකොට අපි කැඩෙනවනේ. මේක එකතු වෙන නිසා අඩු ගානේ අපිට කෝල්බ්‍රුක් එකෙන් නවීකරණයක් ඇති කරලා මෙතෙන්ට ආවා. ඔව්. නැත්තම් ඕක තියලා තව අවුරුදු 50කින් සුද්ධ අල්ල ගන්න. එතකොට මැෂින් ගන්න ඔක්කොම තියෙනවා. අපි කොහොමද යන්නේ? ඉතින් ඒ ඔය කිව්වට මේක එක රදල කණ්ඩායමක්. තව රදල කණ්ඩායමක් දැනගත්තා. මෙතෙන්ට යන්න වැඩක් නැහැ. මේගොල්ලෝ දන්නවනේ නැපෝලියන් යුද්ධය තිබුණා. මේ මිනිස්සු දින්නා. මේ බලේ එනවා. ඉතින් සුද්ධ එක යන එක වඩා හොඳයි අපිට තියෙන බලතල ඇති කියලා. අර මෙහාට ලනු වෙලා තිබුණේ 3 කෝටලේ 4 කෝටලේ සබරගම්ම හිටියේ බ්‍රිතාන්‍ය ආණ්ඩුව එක්ක. ඈතට තිබුණේ ඈත් වෙලා තිබුණ ඌව වෙල්ලස්ස. ඒකත් තිබුණේ මොල්ලිගොඩ අධිකාරමුයි දිසාවයි හිටිය ඇතන. අනික් අය හිටිය. අනික ඇහැලේ පොළ බය වුණානේ එළියට එන්න. ඒ ඇත්ත වශයෙන්ම මේ නායකත්වයේ නැති වෙලා ඊට පස්සේ මේ අලුත් ක්‍රමයෙන් අලුත් නායකයෝ ඇති කරා. ජේම්ස් ආල්ඩිස්ලා එතන ඉඳන් ඔය රාමනාදන් එතන ඉඳන් DSN නැකනේ ඒ අලුත් පරපුරක් ආවේ මේක අසාර්ථක නෙවෙයි. සමහරු මම එක වාද කරයි මේ අපි දේශ ප්‍රේමී නෙවෙයි කියන්න ඕනේ. ඒක මොකද්ද වෙන්නේ? තිබ්බ තත්ත්වය ඒකයි නේ. අපි පිළිගන්නවා මේක ඓතිහාසික ක්‍රියාවලියක්. හදිස්සිය හරි අපි හිතමු ලංකාවට ලන්දේසි ආවේ නැත්නම් අපි ඕනනම් මොගල් අධිරාජ්‍යයට යටත් වෙන්නත් ඉඩක් තිබුණානේ. නෑ ඒකේවත් තිබුණා. අත් වශයෙන්ම පෘතුගීසි නාගම විනාශ කරා. ඒත් පෘතුගීසාවේ නැත්තම් භාගයලාවට අරාබි පාලනයට දෙන්න තිබුණා. මුගල් පාලනයට එන්න තිබුණා. මේ ආවේ මිනිස්සු හොඳ නැහැ. අඩු ගන්න එකෙන් අපිට පුළුවන් මේ පෘතුගීසි ගැන හොඳ කියන්නේ පෘතුගීසි බලයේ 17 වෙනි සතවර්ෂ වෙනකොට වැටුණා. ඒකෙන් ඒක අපේ වැරද්දනේ පෘතුගීසි හිටපු එක. මොකද රන්දෙනි වල සටනේදී පාත රට ආවේ සියලු දෙනාම රදලයන් එදා එකඟ වුණේ දසාව නැති කළා. එවලෙම මහනුවර හමුදාව කොළඹට ගිහින් කොළඹ අල්ලගන්න. ඒත් නුවර හමුදාව මේ රන්දෙනි වල ඉඳන් බීලා ඉතින් සුමානයක් විතර ජය මේවා කරේ. ඒ වෙනකොට දෙන්නෙක් ගිහින් පෘතුගීසි දෙන්නෙක් ගිහින් කිව්වා මෙහෙමයි සිදුුනේ කියලා. ඒක ලෑස්ති වුණා. සමහරු කියනවා රාජසිංහ කුමාරයයි සෙනරත් රජුරුයි කැමතුනේ නැහැ කියලා සම්පූර්ණ රට අල්ලගන්න. අල්ලගත්තා නම් මේ පහත රට මුදලිවරුන්ටත් අයිති රදලයන්ටත් අයිතියක් තිබුණා සිංහාසනෙ ඉල්ලන්න. ඉතින් මේක මෙහෙ තිබ්බා කියලා. මේක කතා යන්නේ අපි දන්නේ මොනවද මිනිස්සු කරන්නේ කියලා. ඔය මේ තියෙන විදියට නෙමෙයි.